හෙල්ලෝ හැමෝටම වෙල්කම්. ඉතින් ඔන්න අද අපි ප්ලේ කරන්න යන්නේ Minecraft. හරි ඉතින් මම මේ ගෙන 6 වෙනි එපිසෝඩ් එක අද ඉතින් අපි හදන්න යන්නේ සත්තුන්ගේ ගොවිපලා බැටළු ෆාම් එකක් දාන්න යන්නේ. මේක හදන්න මෙන්න මෙතන. හරි මම ඒකට ඕනි කරන බඩු ටික ලෑස්ති කරගත්ත මුලින්ම අපි මෙන්න මේ විදිහට මෙතනින් තියාගෙන යන්. ඉතිස්සල්ලා මේකේ ශීල්ඩ් එක අයින් කරගමු. අපි දැන් මේ ටික තියාගෙන යමු. මම මේක හදන්න වෙනස්ම විදිහකට guys. ඕගොල්ලන්ටත් බලන්න පුළුවන්. මම මේකට ගේට්ටුවක් දාන්නේ නැහැ. බලන්නකො guys. ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට තියාගෙන යනවා. මේ ගහ කපන්න වෙයිද? නෑ මෙතනින්ම සෙට් කරගමු. හරි මෙහෙම තියාගෙන යමු. මෙන්න මේ කල්ල දාමු. රිසෝසස් පැක් එකේ ඉන්නේ ඇවිල්ලාදී. හරි ඉතින් ඒක කඩාගත්තා. මගේ ඉස්සෙල්ලා එපිසෝඩ් බැලුවේ නැත්නම් ගිහින් බලන්න. අපි මේ ගම හොයාගත්තා, ගේ හැදුවා. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ වූල් මේවා ටික තියෙනවා. ඔය බැටළුවන්ගේ හම් වලින් ඕක හදාගන්න පුළුවන් ලේසියෙන්. ඕක තිබ්බට පස්සේ අපිට ඕක උඩින් නැගලා ඒ තුලට යන්න පුළුවන්. මේ අපි දැන් මේ කඩලා අර බැටළුව වරන් ඇවිල්ලා මේකට දාගමු. අපිට තව එක බැටළුවෙක් ඕන වෙනවා. එතකොට දෙන්නෙක් ඉන්නවා. දැන් අපිට එක්කෙනෙක් ඉන්නවා මෙයා ඉද්දි. අපි මේක ඇතුළට යමු. ඔය සුදු පාටට දාලා තියෙන්නේ වූල් කාපට් කියන එක. මේ ඒකෙන් උන්ට පනින්න බෑ අපිට පනින්න පුළුවන් ඒ වුණාට guys. ඒක ගොඩක් වාසි. හරි දැන් අපි යමු බැටළුවෙක් හොයාගෙන. බැටළුවෙක් හොයාගන්න වෙනවා guys. ළඟ නැහැ හරක් නම් ඉන්නවා. අපිට බැටළුවෙකුයි හරකෙකුයි බ්‍රීඩ් කරන්න බෑ. අපිට බැටළුවෙක් ඕනේ. වටපිටාවේ සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා guys. අපේ ඉස්සරහ ගෙදර හදනවා. හරි ඒවෙන් වැඩක් නැහැ. අපි දැන් බැටළුවෙක් හොයාගෙන මේ පැත්තට යමු. කුකුලොත් ඉන්නවා guys. කුකුලොත් එච්චර වැඩක් නැහැ. අපිට ඕනුන පස්සේ හදමු කුකුල් කොටුවකුත්. හරි ඉතින් අපි ෂේප් එකේ හොයාගමු. අපි ෆාම් එකකුත් දාන්න ඕනේ guys. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකේ වගේ දාගමු. හරි අපි මේ පැත්තට පොඩ්ඩක් ඇවිදලා බලමු බැටළුවෙක් ඉන්නවද කියලා. මේ පැත්තේ නම් පේන තික්මාන එක නෑ guys. අශ්වයෙක් හිටියද කොහෙද guys මන් දැක්කා. අපි ඉස්සරහට අශ්වයෙක් පදිමු. කුකුලෝ ඉන්නවා guys. අන්න ඉන්නවා දැක්කද guys කළු අශ්වයෙක්. පැටියෙකුත් ඉන්නවා. අර ගෙවල් වලට අපි ගියා guys. ඔයකොල්ලෝ ඒවා බැලුවේ නැත්තම් බලන්න. ගියේ එපිසෝඩ් ආයි කිව්වම. හරි මම තව වීඩියෝ ගේන්නම්. මම හොරර් වීඩියෝස් ගේනවා. ඒවට එච්චර views නෑ. ඒවත් ගිහින් බලන්න guys. like පාරක් දාන්න යන්න. subscribe කරලා support එකක් දෙන්න. subscribe 500 ගහන්න. ටල් ගෙඩියක් එහෙමත් කමු දැන්. හරි තාම බැටළුවෙක් හම්බුන්නේ නෑ guys. බැටළුවෝ ස්පෝන් වෙන්නෙත් නෑ. හරි village එකේ ඉන්නවද දන්නේ නෑ guys. අපි village එක පැත්තට ගිහින් බලමු. මේ කුකුලෙන් මං හිතුවා බැටළුවෙක් කියලා. ඌව මරලාගමු අපේ ඉදිරි කෑම වලට. හරි අපි විලේජ් එකේ ඉන්නවද දන්නේ නැහැ guys. විලේජ් එකේ ඉන්නවා එදා හිටියද කොහෙද? අන්න ඉන්නවා guys විලේජ් එකේ. අපි අරහි ගිය අපරාදේ. අපි මෙතනින් බැහැලා ගිහිල්ලා එක් එක්ක අරන් එමු. කළු එකෙකුයි සුදු එකෙකුයි ඉන්නේ. අපි සුදු එකව අරන් යමු. කළු එකා නම් ඕනේ නැහැ guys. සුදු එකාට මේ ලණුව දාලා එදන් යන්. හරි මම ගියේ එපිසෝඩ් එකේ ගියා අර එහා පැත්තේ තිබ්බ මේ මොකද්ද විලේජ් ටවර් එකට. ඒකේ තිබිලා මට බඩු ගොඩක් හම්බුණා. ගිහින් බලලා ඉන්න වීඩියෝ එක. අතන මීමැස්සෙක් හිටියා guys ස්පෝන් වෙලා අර ඉන්නේ මීමැස්ස. ඌ ඩ්‍රෝන් ගන්නවා. මුවක් දාගමු මේක කඩලා. යට කඩලා දාගමු. රෑවීගෙන එනවා guys. මූට අග්ගලා ඇතුළට දාලා අපි ගිහින් නිදාගෙන ඉමු. ඒක වහගමු අරුණත් එළියට යයි. අපි යමු මේ ලණුව අරගෙන. නැත්නම් ලණුව දාලා යන්න බෑ. අපිට අශ්වයෙක් වුණත් දාගන්න පුළුවන් ඕකේ. හරි අපි ගිහින් නිදාගෙන ඉමු එනම් guys. හරි නිදාගමු. උදේ ඊට පස්සේ ආයි ඉතුරු වැඩ ටික කරමු. හරි guys ඔන්න එහෙනම් උදේ 3 එහෙනම් අපි දැන් ගෙදරින් පොඩ්ඩක් ඉස්සරහ සඳලු තලයට ගිහින් අපි ඉර පායන දිහා බලමු. ලස්සන ඉර පෑයීමක්.
අදාළ නැහැ. අපි යමු වැඩේට. හරි guys ඉතින් අපි දැන් වීට් කරන්න යන්නේ. ඒකට අපිට ඕනේ වීට්. බලමු වීට් තියෙද කියලා මන් ළඟ. තිබ්බද කොහෙද guys? තියෙනවනේ. තියෙනවා guys 4ක්. අපිට ඩයමන්ඩ් හම්බුණා guys. ඒ වෙන්නේ නේ මොකද. අපි අර වීට් 4 ගමු එහෙනම් guys. වීට් 4 ගමු. ඕන්න ටික මේකට දාගමු. වීට් ටික අතට ඇවිල්ලා තින්නේ. අපි ආය යමු. ටෝස් ටිකක් ගමු. අපිට එතන ලයිට් කරන්න ඕනි. අරක දාගමු හදිස්සියේ. නැති වුණොත් එහෙම ඉවරයි ඒක. ඉතින් ටෝච් ටිකත් අරගත්තා. දොරවල් ටික වහගෙන යමු අපි දැන්. අපේ බැටළුව දෙන්නව බ්‍රීඩ් කරන්න. ඔන්න බලන්න guys. දැන් පැටියෙක් එනවා. ඔව් පැටිය. අන්න ආවා guys පැටියා. පැටියාගේ ඔළුව විතරයි. හරි මේ දෙකත් අපි උට දීලා දාමු නේ. ලොකු වෙනවනේ එතකොට. ඕනේ ඒක තියාගමු හදිස්සියකදී ඕන වුණොත්. හරි ඉතින් අපි මේ ටෝස් ටිකත් ගහගමු මේ පැත්තේ. මෙන්න මේ විදිහට. එහෙනම් guys අපි ෆාම් එක දැම්ම බැටළුවන්ගේ ඉන්න එක. හරි ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම චුට්ට යන්නේ. මම එහෙනම් අදට ගිහින් ඉන්න ඉස්සරහට වීඩියෝ ගේන ඒවත් බලන්න. හැමෝටම good bye.